මෙතන ප්‍රශ්න 10ක් තියෙනවා. ඉතින් ඔයාට ප්‍රශ්න කීයකට නිවැරදි පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා හරියටම ඔයා මට ඔයාගේ නමත් එක්ක කමෙන්ට් කරන්න ඕනේ. මොකද ශිෂ්‍යත් විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පරිසරයේ කොටසට පුතේ ඔයාට ලකුණු 100න් ලකුණු 30ක් පරිසරයට ගන්න පුළුවන්. ඉතින් ආදරණීය දෙමාපියනි ඔබ අපේ channel එක තාම subscribe කරේ නැත්නම් මේ වගේ වැදගත් වීඩියෝ ඔබේ දරුවට මගහැරෙන්න පුළුවන්. අපි යමු පළවෙනි ප්‍රශ්නයට. පළවෙනි ප්‍රශ්නය තමයි පුතේ ජලය අවශ්‍ය නොවන කරුණකි. පළවෙනි ප්‍රශ්නය ජලය අවශ්‍ය නොවන කරුණකි. අපි බලමු පළවෙනි පිළිතුර තියෙනවා පුතේ නෑමට, දෙවෙනි පිළිතුර තියෙනවා ඇඳුම් මැසීමට, තුන්වෙනි පිළිතුර තියෙනවා සේදීමට. හරි. ඔන්න දැන් ඔයාට පිළිතුර තුන කියද්දිම නිවැරදි පිළිතුර හිතෙන්නේ නැති. අපි බලමු මේ පරිසරයේ ප්‍රශ්න වලට පිළිතුරු දෙද්දී අපි අවධානය යොමු කරන්න ඕනේ පුතේ ජලය අවශ්‍ය නොවන කරුණක් අහන්නේ. පළවෙනි පිළිතුර තියෙනවා පුතේ නෑමට. ඉතින් අපිට ජලය අත්‍යවශ්‍යයි නෑමට. තුන්වෙනි පිළිතුර ගත්තොත් එහෙම සේදීමට. ඉතින් සේදීමට මොනවද සේදීමට? ඇඳුම් සෝදන්න ඕනේ නේද? එතකොට අපි මුළු තැන්ගේ උපකරණ කියන්නේ අපි කාලා පිඟාන පවා හොදන්න අපිට ජලය අත්‍යවශ්‍යයි. ඉතින් නිවැරදි පිළිතුර තමයි ඇඳුම් මැසීමට. ජලය අත්‍යවශ්‍ය නොවන්නේ පුතේ ඇඳුම් මැසීමට. එහෙනම් අපි යමු දෙවනි ප්‍රශ්නයට. දෙවනි ප්‍රශ්නයේ තියෙනවා ජලය ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ. අපට ජලය ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ. පළවෙනි පිළිතුර තියෙනවා පුතේ ගම් වතුර. දෙවෙනි පිළිතුර තියෙනවා ජල නල මගින්. තුන්වෙනි පිළිතුර තියෙනවා වර්ෂාවෙන්. ඉතින් අපට ජලය ලැබෙන මූලාශ්‍රයක්. මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද? ඒ අපිට ජලය ලැබෙන ක්‍රමයක්. තුන්වෙනි පිළිතුරේ ඉඳලා අපි යමු. තුන්වෙනි පිළිතුර තියෙනවා පුතේ වර්ෂාවෙන් කියලා. ඉතින් වර්ෂාවෙන් වැස්සෙන් අපිට ජලය ලැබෙනවා. මොකද අපි අහසින් වැටෙන, ඒ කියන්නේ වර්ෂාවෙන් වැටෙන වතුර එකතු කරන්න පෙර රජවරු වැව්වමුණු නිර්මාණය කරා. ඒ වගේම දැන් ගෙවල් වල අපි අර වැසි ජල ටැංකි තියෙනවා. මොකද වර්ෂාවෙන් ඇදහැරෙන ජලය එකතු කරන්න පුළුවන් විදිහට ටැංකි පවා ගෙවල් වල නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ජල නල මගින් මොනවද මේ ජල නල කියන්නේ? ඔයා ගෙදර ටැප් එක අරිද්දි ඔන්න ඔයාලා ගෙදරට වතුර එනවා. ඒ කොහෙන්ද එන්නේ ඔයාට? ජල නල මාර්ගයෙන්. ඉතින් තුන්වෙනි පිළිතුර සහ දෙවෙනි පිළිතුර අපට ජලය ලැබෙන මූලාශ්‍ර මේ අහන්නේ නොවන්නේ. ඉතින් ගම් වතුරෙන් ජලය එනවා තමයි. හැබැයි අපිට ජලය ලැබෙන මූලාශ්‍රයක් නොවේ පුතේ. පළවෙනි පිළිතුර ගම් වතුර. ඉතින් තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නය තමයි ජලය නැති වූ කාලයක දැකිය හැකි දෙයක් නොවන්නේ. ජලය නොමැති වූ කාලයක දැකිය හැකි දෙයක් නොවන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. පළවෙනි පිළිතුර නියගය ඇතිවීම, දෙවෙනි පිළිතුර ගස්වැල් වියලී යාම, තුන්වෙනි පිළිතුර ඇලදොල පිරී යාම. ඉතින් ජලය නොමැති කාලයක, ඒ කියන්නේ වැස්සක් නැහැ, කිසිම ජල උල්පත් සේරම සිඳී ගිහිල්ලා අපට දැකිය හැකි දෙයක් නොවන්නේ. ඉතින් නියගය ඇතිවීම අපිට දකින්න පුළුවන්. දෙවෙනි පිළිතුර ගස්වැල් වියලී යාම අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ජලය නොමැති වුණාම ගස්වැල් වේලිලා කොළ හැලිලා සම්පූර්ණයෙන්ම ගස්වැල් විනාශ වෙනවා. මොකද ගස්වැල් වලට ප්‍රධාන දෙයක් තමයි ජලය අත්‍යවශ්‍යයි ගස්වැල් වැඩෙන්න. ඉතින් තුන්වෙනි පිළිතුර තියෙනවා ඇලදොල පිරී යාම. ඉතින් ජලය නොමැති වූ කාලයක දකින්න ලැබෙන්නේ නැහැ පුතේ කවදාවත්ම ඇලදොල පිරී ඉතිරලා තියෙනවා. නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. ඉතින් ඔන්න ඔහොම හතරවෙනි ප්‍රශ්නයටත් යමු. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා ජලය ආරක්ෂා කිරීමට කළ හැකි දෙයක් නොවන්නේ කුමක්ද කියලා. ජලය ආරක්ෂා කිරීමට කළ හැකි දෙයක් නොවන්නේ කුමක්ද කියලා. පළවෙනි පිළිතුර තියෙනවා අර පිටිපැස්මෙන් භාවිතා කිරීම. දෙවෙනි පිළිතුර තියෙනවා පුතේ මුහුණ සේදීමේදී භාජනයක් භාවිතා කිරීම. තුන්වෙනි පිළිතුර තියෙනවා අයිස් බවට පත් කිරීම. ඉතින් ජලය ආරක්ෂා කිරීමට කළ හැකි දෙයක් නොවන්නේ අර පිටිමැස්මෙන් භාවිතා කිරීම කළ හැකි දෙයක් නේද? දෙවෙනි එක මුහුණ සේදීමේදී භාජනයක් භාවිතා කිරීම කරන්න පුළුවන් දෙයක්. මොකද ජලය අපතේ නොයා අපිට භාජනයකට ජලය පුරවලා අපිට මුහුණ සෝදන්න පුළුවන්. තුන්වෙනි පිළිතුර අයිස් බවට පත් කිරීම. ඉතින් ජලය ආරක්ෂා කරන්න බැහැ පුතේ අපිට අයිස් බවට පත් කරලා. නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. ඔහොම යමු අපි පස්වෙනි ප්‍රශ්නයට. මම හිතනවා මේ ප්‍රශ්න හතරටම අර නිවැරදි පිළිතුරු දෙන්න පුළුවන් වෙන්න ඇති කියලා. මොකද ඔයාලා හරි දක්ෂයි. ඉතින් මතක තියාගන්න ඕනේ මට කමෙන්ට් කරන්නම ඕනේ ඔයාලට ප්‍රශ්න කීයක නිවැරදි පිළිතුරු දෙන්න පුළුවන් වුණාද කියලා.
යම් මතු පිටක ඇති ජලය ඉවත් කරගත හැකි ක්‍රමයක් නොවන්නේ. යම් මතු පිටක ඇති ජලය ඉවත් කරගත හැකි ක්‍රමයක් නොවන්නේ. ඒ කියන්නේ හිතන්න ඔයාගේ බිම පොළවේ මේසයක් උඩ වතුර හැලෙනවා. ඒ වගේ හැලිච්ච වතුර ටිකක් අයින් කරන්න පුළුවන් ක්‍රමයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. අපි බලමු පිළිතුරු තුන පුතේ. පළවෙනි පිළිතුර තියෙනවා රෙදි කැබැල්ලක් දමා පොඟවා ඉවතට මිරකීම. දෙවෙනි පිළිතුර තියෙනවා ජලය විසිරිනු තැන රෙදි කැබැල්ල එලා ඇදගෙන යාම. තුන්වෙනි පිළිතුර තියෙනවා පොලිතින් කවරයක් දමා පොඟවා ඉවතට ගැනීම. ඉතින් අපි බලමු පළවෙනි පිළිතුර. රෙදි කැබැල්ලක් දමා පොඟවා ඉවතට මිරිකීම. ඔයාලා දැකලා ඇති වතුර වැටිච්ච තැන්වල පුතේ අම්මලා රෙදි කැල්ලක් එතෙන්ට එලලා ඒකට වතුර උරාගත්තට පස්සේ පැත්තකට අරන් ගිහිල්ලා හෝ භාජනයකට මිරිකලා දානවා. එහෙමත් අපිට වතුර ඉවත් කරන්න පුළුවන්. දෙවෙනි එක ජලය විසිරුණු තැන රෙදි කැබැල්ලක් එලා ඇදගෙන යාම. ඔව්. ඒ කියන්නේ ජලය විසිරලා තියෙනවා නම් එතන රෙදි කැල්ලක් ඒක රෙදි කැල්ලක් ඔබලා ඒක අපිට ඇදගෙන යන්න පුළුවන් ජලය ඉවත් කරන්න. එතකොට තුන්වෙනි පිළිතුර පොලිතින් කවරයක් දමා පොඟවා ඉවතට ගැනීම. ඉතින් පොලිතින් වලට ජලය උරන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. අපි යමු 6 වෙනි ප්‍රශ්නයට. 6 වෙනි ප්‍රශ්නේ තමයි පුතේ මේ අතරින් ජලයේ දිය නොවන දෙයකි. මේ අතරින් ජලයේ දිය නොවන දෙයකි. පළවෙනි පිළිතුර තීන්ත, දෙවෙනි පිළිතුර වැලි, තුන්වෙනි පිළිතුර සබා. ඉතින් ඔයාලා හොඳටම දන්නවා තින්ත දිය කරන්නේ වතුරේ. ඉතින් ඔයාලගේ ගෙදර තින්ත ගන්න ගේද්දී ඒ තින්ත දිය කරන දිහා දැකලා තියෙනවා නම් තින්ත දිය කරන්නේ පුතේ ජලයේ. ඉතින් ජලයේ තින්ත දිය වෙනවා. හොඳම දෙයක් ගෙවල් වල ගන්න තින්ත නෙමෙයි ඔයාලගේ වෝටර් කලස් ඇතනේ. ඉතින් මේ වෝටර් කලස් දිය කරන්නේ කොහෙද? වතුරේ. එහෙම නැත්නම් ජලයේ. තුන්වෙනි පිළිතුර ගත්තොත් එහෙම තුන්වෙනි පිළිතුර සබන්. ඉතින් සබන් දිය වෙනවා. සබන් දිය වෙන්නේ නැත්නම් ජලයේ අපිට සබන් කෑල්ල හැමදාම ඕන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තුන්වෙනි පිළිතුර ගන්නත් බෑ. හරියටම හරි. දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. වැලි ජලයේ පාවෙන්නේ නැහැ. අපි යමු 7 වෙනි ප්‍රශ්නයට. 7 වෙනි ප්‍රශ්නේ තමයි පුතේ රතු සහ නිල් වර්ණ මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණයක් වන්නේ. රතු සහ නිල් මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණයක් වන්නේ. පළවෙනි පිළිතුර තියෙනවා දම්. දෙවෙනි පිළිතුර තියෙනවා කොළ. තුන්වෙනි පිළිතුර තියෙනවා කහ. ඔන්න මම ඔයාලට අවස්ථාවක් දෙනවා 7 වෙනි පිළිතුරට ඔයා පිළිතුර කමෙන්ට් කරන්න ඕනේ. මම කියන්නේ නැහැ. කමෙන්ට් කරාට පස්සේ මම කියන්නම් පිළිතුර හරිද වැරදිද කියලා. හරි. අපි යමු 8 වෙනි ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්නේ තමයි පුතේ කොළ වර්ණය ලබා ගැනීමට මිශ්‍ර කළ යුතු වර්ණ දෙක වන්නේ. කොළ පාට වර්ණය ලබා ගන්න මිශ්‍ර කළ යුතු වර්ණ දෙක වන්නේ රතු සහ කහ. දෙවෙනි පිළිතුර කියනවා කහ සහ නිල්. තුන්වෙනි පිළිතුර කියනවා රතු සහ කළු. ඉතින් පුතේ කොළ පාට වර්ණය ලබා ගන්න අපි මිශ්‍ර කරන්න ඕනේ කහ සහ නිල්. නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. 9 වෙනි ප්‍රශ්නෙට ඔහොමම යමු. මෙම උපකරණය හඳුන්වන නම කුමක්ද කියලා අහනවා. මෙම උපකරණය හඳුන්වන නම කුමක්ද කියලා අහනවා. පළවෙනි පිළිතුර වේසම, දෙවෙනි පිළිතුර මැටිකෝප්පය, තුන්වෙනි පිළිතුර පුනීලය. දැනටමත් ඔයාට නිවැරදි පිළිතුර හිතට ආව නේද? හරි. අපි බලමු. පළවෙනි පිළිතුර නෙවෙයි, බේසමක් නෙවෙයිනේ කොහොමත්ම, මැටිකෝප්පෙකුත් නෙවෙයි කොහොමත්ම. මේ තමයි පුනීලය. පුනීලයෙන් කරන්නේ පුතේ පෙර જાති තවත් භාජනයකට දාගන්න අපිට උදව් කරගන්න පුළුවන්නේ පුනීලයක් කරහා අපිට හැලෙන්නේ නැතුව විසිරෙන්නේ නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න අවසානම ප්‍රශ්නය තමයි පුතේ මේ අතරින් ජලය නිසා පරිසරය අලංකාර වන අවස්ථාවක් නොවන්නේ. ඉතින් නොවන්නේ ඔයා හොද්දට ඔයා කියවද්දි තේරුම් ගන්න ඕනේ. ගම් වතුර ගැලීම, දෙවෙනි පිළිතුර දිය ඇල්ල, තුන්වෙනි පිළිතුර මුහුදු රැල්ල. ඉතින් අපි තුන්වෙනි පිළිතුරේ ඉඳලා මුලට එමු. මුහුදු රැල්ල කියන්නේ පුතේ පරිසරය මේ අතරින් ජලය නිසා පරිසරය අලංකාර වන අවස්ථාවක්. ඉතින් අවස්ථාවක් තමයි මුහුදු රැල්ල. හරි ලස්සනයි අලංකාරයි. අපි ආසයි මුහුදු රැල්ල බලන්න යන්න. දෙවෙනි පිළිතුර තමයි දිය ඇල්ල. ඉතින් දිය ඇල්ල හරි ලස්සනයි. හරි මනස්කාන්ත දර්ශනයක්. අපි ආසයි දිය ඇල්ලක් ගාව ඉන්න. ඉතින් අවස්ථාවක් නොවන්නේ කියලා අහන්නේ අපෙන්. අලංකාර නොවන අවස්ථාවක් නොවන්නේ පුතේ ගම් වතුර ගැලීම. ඉතින් නිවැරදි පිළිතුර තමයි පළවෙනි පිළිතුර. ඉතින් ඔන්න දැන් අවස්ථාව. ඔයාට ප්‍රශ්න කීයකට නිවැරදි පිළිතුර දෙන්න පුළුවන් වුණාද කියලා යටින් කමෙන්ට් කරන්න ඕනේ. ඒ වගේම
ඔයා අපේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් වල අපි ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ WhatsApp ලින්ක් එක හරහා අපේ group එකට එකතු වුණොත් ඔයාට දිනපතාම ඔයාගේ ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය ඔයා 3 වෙන්න පුළුවන් 4 වසර වෙන්න පුළුවන් 5 වසර දරුවෙක් වෙන්න පුළුවන් ඔයාට අවශ්‍ය සියලුම papers ටික නොමිලේ ඔයාට ගණිත ගැටලු පරිසරය මේ විෂය හැම විෂය කරුණක්ම ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා.